අනාදිමත් කාලයක සිට ලංකාවාසී සිංහල දෙමළ ජනතාව සමරන සූර්යා මීන රාශිය සිට ඒෂ්‍යාසියට පැමිණෙන ජයග්‍රාහිකාවන් දෙනවා. ඔව් කාවිද්‍යාලට දුක දෙන්නේ සංවිධානය කරලා තියෙනවා. ඉතින් සහ ඔයාගේ තරඟ ප්‍රථම තරඟ දෙකේම ප්‍රථම ස්ථානය ලබා ගන්නවා. ඉතින් මම ගොඩාක් බලාපොරොත්තු කරන තරඟයකට දිනනවා. ඔක්කොම ජය කියලා යන්න.
Oh, kami din ba? Kung isa ulit yan ka kanina kerla, kung crisis sige, ini ini. Hindi nga magbalang yung tayo, yan yung kinawas tawa. Hindi lang kita kawasan ng pagdang karang hindi napihan mo na mga kanakir, no? Pero ganun na ka na kung hindi awas tawa.
සංගීත ලෝක තරංගයේ ගායකාවයි ඔයාගේ නම මොකද? ඔව් චමෝදි තමයි මේ අවස්ථාවේ සංගීත ලෝක තරංගයේ ගායකයන් කරලා තියෙන්නේ. ඉතින් චමෝදිට මොකද හිතෙන්නේ මේ ලොකේෂන් එකකටදී කියන්නේ? ඉතින් ලොකේෂන් එකකටදී කරලා තිබුණේ අවුරුද්දේ සහ අනිත් ඒවා කරනවා මොකද හිතෙන්නේ? ඔව් මොකද සංගීත පායරන්නේ? මේ විදිහට තරංගින් ජයග්‍රහණය කරලා ඉන්නවා. තාම මිනිසුන් තරංගය ප්‍රයත්නවලදී මොකද හිතෙන්නේ ඉතින්? ඔව් චමෝදි සබලි ඊළඟට ඔකේෂන් වේ වසන්ත උදානේ ඉතාම අලංකාරවත් අංගයකට තමයි අපි පැමිණලා ඉන්නේ. ඉතින් ඔකේෂන් වේ අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම ලබන මේ ශිෂ්‍යයන් අතුරින් අවුරුදු කුමරිය තේරීමේ තරඟයටයි දැන් අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපේ විනිශ්චය මණ්ඩලයේ සූදානම්ව සිටිනවා. ඔගේ නම මොකක්ද? පිටිකා රත්මන්. ලොකේෂන් මේ අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නවා නේද? ඔව්. එහෙනම් මේ වෙනකොට මොකද්ද ඔයා කරමින් ඉන්නේ? කෝස් එක කරලා හරි. चमोदी में वेनකොට රූපීන්දයක් කරනවා තෝ ලොකේෂන් මේ අධ්‍යාපන ආයතනයේ මේ වෙද්දී කිනුම ලබනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වාගේ මොනවද වගේ විස්තර? හරි. චමෝදි මොකද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉදිරිපත් කිරීම. ඔව් චමෝදි නේ මොකක් ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ? ඔගේ නම මොකද්ද? ඉතින් මේ වෙනකොට මොනවද කරන්නේ? ආවුරුද්දෙන් දෙයක් කරනවා මේ වෙද්දී. ඔගේ නම නැවත කතාවක් පිළිෂ මණ්ඩලයට එන්නේ. ජෙසිකා නිසංසන්. ඔව් ජෙසිකා. එතකොට ඔයා මේ වෙද්දී වෘත්තීන් මොන හරි කරනවද? ඔයා දැන් ලොකේෂන් මේ අධ්‍යාපන ආයතනයේ ඉගෙනව ලබනවා. ඔයා ගැන විස්තරයක් කියන්න අපිට. හරි. එතකොට ඔයා අපේ විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරිපත් කිරීම මොකක්ද? ජපනීස් හරි. Jessica Des, Luxin Des, Asukwa Sanin Des, Shumiwa Dansu Des, Sri Lanka Jin Des. Arigatou gozaimasu. Ini namanya Cahaya sama. හරි ඡායා අපිට ඔයාගේ පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න. මම ලංකාවේ. මම දැනට ප්‍රයිවට් කම්පැනි එකක ජොබ් කරනවා. ඒ ගමන්ම ප්‍රාථමික හා පෙර පාසල් අධ්‍යාපනයේ. හරි. එතකොට ඔයා මේ විනිශ්චය මණ්ඩලයේ ඉස්සරහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන ඉදිරිපත් කිරීම මොකක්ද? Kevenni budun lesen loveme uamkaram loveme kidum ladem lovete utum ladem amma 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 ඔයාගේ නම මොකද්ද? Sri Kavya. කාවින්යා අපිට ඔයා ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ හොරණ ඒ පාසල් අධ්‍යාපන පුහුණුවක් කරනවා. හරි. මම දන්නවා මේ වෙනකොට ඔයා අධ්‍යාපනය ලබන්නේ ඔයාගේ පෙර පාසල් අධ්‍යාපනය පුහුණුව ලබන්නේ වොකේෂන් එකේ අධ්‍යාපන ආයතනයේ කියලා.
ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ ලොකේෂන් එක අධ්‍යාපන ආයතනයේ සහ ඔයාගේ තෝරගෙන ශේෂ්ත්‍ර සම්බන්ධව? කාසාවෙන් කරන්නේ ඔබ බලාපොරොත්තු තිබ්බ ටීචර් කෙනෙක් වෙන්න. බොහොම ස්තුතියි. ඔය නම මොකද? ඉතින් අපිට ඔයාගෙන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න. මේ කඩවේද මට වයස අවුරුදු 27යි. ඒ පාසල් කුණු පාඨමාලාව හදාරන. හරි. එතකොට ඔයා අපේ විනිශ්චය මණ්ඩලයේ ඉදිරියේදී ඉදිරිපත් කිරීම මොකද? ඔයාගේ නම මොකක්ද? විශ්මිකා දිව්‍යාංජලි. ඉස්මිකා අක්කේ ඔයාගෙන විස්තර අපිට කියන්න පුළුවන්ද? ආයි හිරිදැලි කළා. වයස අවුරුදු 27යි. ඔකේ. ඔන්ලයින් බිස්නස් එකක් කරනවා. ඒක මම පෙරපාසල් අධ්‍යාපනය හදාගන්නවා. මෙතන ඉදිරිපත් කරන්න ඉන්න අක්කා මොකක්ද? අපිට ඔයාගෙන විස්තර කියන්න පුළුවන්ද? මගේ නම රශිනි නවෝදයා. වයස අවුරුදු 20යි. මත්තරක පෙරපාසල් පාඨමාලාවක් කරගෙන යනවා. රශිනී අක්කා ඉදිරිපත් කරන්න ඉන්නේ මොකක්ද? सामये गीतये यौनगी दसाते सामये गीतये यौनगी दसाते तिरेवा नववसरे तिरेवा नववसरे දුම්නස නැතිවුණා නවවසර එළඹුණා අවුරුදු ජාති නතු කරමි මල්පින දුම්නස නැතිවුණා නවවසර අවුරුදු ජාති නතු කරමි සාමයේ ගීතයේ යෞමිකී දසාතේ සාමයේ ගීතයේ යෞමිකී දසාතේ ඉදිරියට පැමිණෙන්න.
ඔයාගේ නම මොකක්ද? යශෝදා සිංහ. යශෝදක්කා පිළිබඳ විස්තර අපිට කියන්න පුළුවන්ද? මම හදරකට ඉන්න ප්‍රදේශයේ සිට පැමිණියේ. මට අවුරුදු 25යි. පෙර පාසල් ගුරුවරියක් විදියට නිරත වෙනවා. අක්කා ඉදිරිපත් කිරීමක් කරනවාද? ඒ මොකක්ද? पंचमे गिरी तिरी उदमत सरकार सपनती सपने सपने पंचमे गिरी तिरी उदमत सरकार सामये जीते चौनगी सपते सामये जीते चौनगी सपते तेरेवा नववसरे तेरेवा नववसरे सामये ඔයාගේ නම මොකද්ද? මිනුෂි. අපිට ඔයාගෙන විස්තරයක් ඉදිරිපත් කරන්න. හරි. එතකොට ඔයා අපේ විනිශ්චය මණ්ඩලයේ ඉදිරිපිටදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරිපත් කිරීම මොකක්ද? මුදුනේ වෙලි මාලිකාවේ සම්විති පදවිය ලබන්න ගල්වැට ළඟ වාඩි වෙලා සඳ පායන ඇටි බලන්න පීනා සිප් සයුර දෙතන සියන් සතර දන පිළිසිඳ ලොවේ අනික අවමන්වද නොසැලවි මිනිස් කයිවරාතින් ගෙන සිනාසෙමි මේ වෙලදී අපි ටික තුනේ රැඳගෙන ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා අහලා බලමු ඒ අයට මොකද හිතෙන්නේ මේ අවස්ථාවේ කියලා. ඔයාලට මොකද කියන්නේ? දැන් මේ අවුරුදු මාරේ කාර්යයකට සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් මේවා ඉගෙන ගන්න ලොකේෂන් යාත්‍රාපන ආයතනය. ඉතින් මේකේ අවසාන තුන්වෙනි දක්වා එනවාට අවස්ථාව හම්බා දෙනවා. ඉතින් මට මේ අවස්ථාවේ කියන්න අපේ හිතේ තියෙන අදහස මොකක්ද මේ සම්බන්ධයෙන් කියලා. ඊළඟට ඔයාලට මොකද හිතෙන්නේ මේ කාර්යය ගැන සහ ඔයාලගේ දක්වා මේ කාර්යය ඇවිල්ලා තියෙනවා ඉතින් මම අදහස් අපිට කියන්නේ. මට කියන්න තියෙන්නේ පැත්තෙන් ගොඩක් සතුටුයි. ඔයාලගේ අදහස? ඔව් මේ වන විට ඉතාමත් දරුණු තරගයක් තිබෙනවා මේ තරගයේ. ඉතින් 2025 අවුරුදු උදානයේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක නංවන්නේ අංක 5න් තරඟ වැදුණු තරඟකාරිය. ඔව් ඔබ දැන් ලොකේෂන් මේ අධ්‍යාපන
ආයතනයේ අවුරුදු කුමරි විශේෂීපත් ඉදිරිපත් ඉතින් මේ අවස්ථාවේදී මම දන්නවා මීට කලින් තිබුණු තරඟවල ඔබ බොහෝම තරඟ වෙලා මේ වෙනකොට මම හිතන්නේ අවස්ථාව දෙකක් විතර වෙන් කරගෙන දෙනවා යාළුවනි. එතකොට මේ අවස්ථාවේදී ලොකේෂන් මේ අවුරුදු කුමරි විදියට අපි සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් වාට මේ අවස්ථාවේදී සතුට එක වචනකින් නැතුව වචන කීපයක් පාවිච්චි කරලා විස්තර කරන්න. ගොඩක් සතුටුයි මේ මම දැන් මේ අම්මා ඉන්නේ කියලා අම්මට thank you. හරි. next week. දෙවනි ස්ථානයේ ලබාගෙන තියෙන්නේ අංක 2කින් තරඟ වැදුණු ඒ තරඟකාරිය අදහස දක්වා ලොකේෂන් එක අදාපන ආයතනයේ අවුරුදු පෙරේරාගේ තේරීමක් කරලා දෙවනි ස්ථානය ලබාගෙන තියෙනවා. මම ගොඩක් සතුටුයි. මම බෑම කියන ටීචර් තමයි යන්න කියලා කිව්වේ. මේ පළවෙනි තරගයේ අවුරුදු කුමාරියාව ඇත්තටම ගොඩක් සතුටුයි. හරි කොහොමද ස්තුතියි හැම දෙනාටම. Thank you.
ඉවර. ඒක නිසා පුතේ අද අපේ වැඩසටහන ඉතින් අවසන් කරමු.